අපිට ඊළඟට කතා කරන්න තියෙන මාතෘකාව තමයි ඉල්ලුම සම්බන්ධ ප්‍රභේද. දැන් අපි ඉල්ලුම නිර්වචනය කරා. ඉල්ලුම කියන්නේ මොකක්ද? ඉල්ලුමට බලපාන සාධක. ඉල්ලුම ගැන අපි ලක්ෂණ කතා කරා. ඉල්ලුම කැපෙන්න බලපාන හේතු කතා කරා. හරිද? දැන් අපි ඊළඟට දැනගන්න ඕනේ කාරණේ තමයි ඉල්ලුම සම්බන්ධ ප්‍රභේද. ඉල්ලුම සම්බන්ධ ප්‍රභේද දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි පෞද්ගලික ඉල්ලුම. හරිද? පෞද්ගලික පෞද්ගලික ඉල්ලුම. පෞද්ගලික ඉල්ලුම. දෙවෙනි එක තමයි වෙළඳපොළ ඉල්ලුම. වෙළඳපොළ ඉල්ලුම. වෙළඳපොළ ඉල්ලුම. දැන් මේ පෞද්ගලික ඉල්ලුම කියන්නේ අපි එක පාරිභෝගික ඉල්ලුම ගන්නය කරනවා. දැන් සතියක අපි ඉල්ලුම ගන්නය කරනවා කියන්නේ අපි එක පාරිභෝගිකයෙක්ගේ තමයි ඉල්ලුම ගන්නය කරන්නේ. එහෙනම් ඒකට අපි කියනවා එක පාරිභෝගිකයෙක් ඉල්ලුම ගන්නය කරන එකට අපි කියනවා පෞද්ගලික ඉල්ලුම කියලා. අපි දැන් ගන්නය කරන ආර්ථිකයේ ඉන්න සියලුම පාරිභෝගිකයන්ගේ ඉල්ලුම ගන්නය කරනවා. ඒකට අපි කියනවා වෙළඳපොළ ඉල්ලුම කියලා. ඒකට අපි කියනවා වෙළඳපොළ ඉල්ලුම කියලා. ඒකට අපි කියනවා වෙළඳපොළ ඉල්ලුම කියලා. ඒක ඔයාලට ගොඩාක් මේ පැහැදිලි ඇති එච්චර ලොකු දෙයක් ඒකේ නෑ. ලියාගන්න මෙහෙම පෞද්ගලික ඉල්ලුම යනු නිශ්චිත කාලච්ඡේදයක් තුළ පෞද්ගලික ඉල්ලුම යනු නිශ්චිත කාලච්ඡේදයක් තුළ වෙළඳපොලේ සිටින නිශ්චිත කාලච්ඡේදයක් තුළ වෙළඳපොලේ සිටින එක් ගැනුම්කරුවෙකු වෙළඳපොලේ සිටින එක් ගැනුම්කරුවෙකු විසින් වෙළඳපොලේ සිටින එක් ගැනුම්කරුවෙකු විසින් සලකා බලන භාණ්ඩයට පවතින විකල්ප මිල ගණන් යටතේ සලකා බලන භාණ්ඩයට පවතින විකල්ප මිල ගණන් යටතේ සලකා බලන භාණ්ඩයට පවතින විකල්ප මිල ගණන් යටතේ මිලදී ගැනීමට අපේක්ෂා කරන ප්‍රමාණය මිලදී ගැනීමට අපේක්ෂා කරන ප්‍රමාණය පෞද්ගලික ඉල්ලුම. ඔතන එක් ගැනුම්කරුවෙකු කියන තැනට ඉරක් ගහගන්න. එක් ගැනුම්කරුවෙකු. පෞද්ගලික ඉල්ලුම. දෙවෙනි එක වෙළඳපොළ ඉල්ලුම. ඒකත් පොඩි වෙනසක් වෙන්නේ යම් නිශ්චිත කාලච්ඡේදයක් තුළ වෙළඳපොලේ සිටින සියලුම ගැනුම්කරුවන් විසින් යම් නිශ්චිත කාලච්ඡේදයක් තුළ වෙළඳපොලේ සිටින සියලුම ගැනුම්කරුවන් විසින් සලකා බලන භාණ්ඩය සඳහා පවතින විකල්ප මිල ගණන් යටතේ සලකා බලන භාණ්ඩය සඳහා පවතින විකල්ප මිල ගණන් යටතේ මිලදී ගැනීමට අපේක්ෂා කරන ප්‍රමාණයන් වල එකතුව වෙළඳපොළ ඉල්ලුම ලෙස හැඳින්වේ. අර අපි ඉස්සෙල්ලා කතා කරානේ මිල්ලුම් තීරණය කරන සාධකවල ගැනුම්කරුවන් සංඛ්‍යාව කියන සාධක. මේක අනිවාර්යෙන් එක්සෑම් එකට අහන්න පුළුවන් කෙටි ප්‍රශ්නයක වගේ. ඒක ඔය ඉල්ලුම් තීරණය කරන සාධක කියන සාධකයේ බලපාන්නේ පෞද්ගලික ඉල්ලුමට නෙමෙයි වෙළඳපොළ ඉල්ලුමට විතරයි. වෙළඳපොළ ඉල්ලුම පාරිභෝගික සංඛ්‍යාව වැඩි වුණොත් ඉල්ලුම වැඩි වෙන්නේ, පාරිභෝගික සංඛ්‍යාව අඩු වුණොත් ඉල්ලුම අඩු වෙන්නේ. පෞද්ගලික ඉල්ලුමේදී ඒක බලපාන්නේ නැහැ. හරිද? ඇයි බලපාන්නේ නැති වෙන්න හේතුව? පෞද්ගලික ඉල්ලුම එක්කෙනා ඉන්නේ. ඒතකොට ආයක වැඩි වෙන්නේත් නැහැ, අඩු වෙන්නේත් නැහැ. එහෙනම් ගැනුම්කරුවන් සංඛ්‍යාව කියන සාධකයේ බලපාන්නේ පෞද්ගලික ඉල්ලුමට නෙමෙයි වෙළඳපොළ ඉල්ලුමට විතරයි බලපාන්නේ. ඒක මෙහෙම ලියන්න. අපි ඊට සාකච්ඡා කරන ලද ගැනුම්කරුවන් සංඛ්‍යාව යන සාධකය. වෙළඳපොළ ඉල්ලුමට පමණක් බලපායි. ගැනුම්කරුවන් සංඛ්‍යාව යන සාධකය වෙළඳපොළ ඉල්ලුමට පමණක් බලපායි. ගැනුම්කරුවන් සංඛ්‍යාව යන සාධකය වෙළඳපොළ ඉල්ලුමට පමණක් බලපායි.